අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම අපි තමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මහේස් සේනාධිර YouTube channel එකට වෙනදා වගේම අපි හැමදාම කරන ඉල්ලීම මතකයිනේ තාමත් අපි subscribe කරේ නැත්නම් අපි subscribe කරන්න bell icon එක හොල් කරලා තියන්න ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ගේ අතට සුටුස් ගාලා එයි අද 2026 ජනවාරි මාසේ 25 වෙනි ඉරිදා එතකොට තව දවස් 6කින් අදත් එක්ක තව දවස් 6කින් මේ මාසේ අවසන් වෙන්න නියමිතයි. ඉතින් මේ මාසේ අවසන් වෙනකොට දෙසැම්බර් මාසේ අවසන් වෙනකොට දෙසැම්බර් මාසේ අවසන් උනේ විශේෂයෙන්ම අපේ රට මහා විනාශයකට මුල පුරලා කියන්නේ ජනවාරි මාසෙට එනකොට ඒ විනාශයට නැත්තම් දිත්වා සුලි ගුණාටුවෙන් විපතටපත් වෙච්ච අපේ ආදරණීය ජනතාවට ඒ විපතෙන් ගොඩ ඒම සඳහා විපතෙන් ගොඩ ඒම සඳහා තමුන්ගේ ගේ දොර පිරිසිදු කරගන්න තමුන්ගේ ගේ දොර ගොඩ නගා ගන්න තමුන්ට නිවසක් අහිමි වුණා නම් ඒ නිවස ඉදිකිර ගැනීම වෙනුවෙන් මේ එකී නොකී මෙකී සියලු ආපදාමය තත්ත්වයන් තුල ඇතිවෙන ඒ සිද්ධීන් වලට මුහුණ දීලා ජනවාරි මාසයේ වෙනකොට අපි පටන් ගත්තා හැමෝම කතා කරන්න ගත්තා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඒක ගැන ඔගොල්ලෝ අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ කට්ටියකට අනුව අධ්‍යාපන අසභ්‍යකරණය, කට්ටියකට අනුව මේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම, තව කට්ටියකට අනුව මේ දේදුණු වර්ණ ප්‍රවර්ධනය කිරීම, තව කට්ටියකට අනුව මේ ඒගොල්ලෝ කසාද බැඳලා නැති නිසා ළමයිත් කසාද බඳින්න ඕනේ නැහැ වගේ තැනකට ගෙනියන්න. මෙහෙම බොහෝ දේවල් රස කර තලු මරමර මේ රටේ ජනතාව සහ මේ රටේ විශේෂයෙන්ම මේ ශිෂ්‍ය පරම්පරාව ඒ දූල පුතාලා ටික ඔළුව පාද ගන්නවට අකමැති සෙට් එක විවිධාකාරයේ චෝදනා එල්ල කරා විවිධාකාරයේ කතා කිව්වා විවිධාකාරයේ ಗುಣ දොස් නැගුවා ಗುಣ කෙසේ අතත් නැති වෙන්න දොස් නැගුවා. ඉතින් ඒ සියල්ලකම ප්‍රතිඵලයක් විදිහට ශතවර්ෂ ගානකින් පරක් වෙලා තියෙන අපේ රට පස්සට ගිහිල්ලා තියෙන රට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලනුත් තවත් වසරක් විතර පස්සට ගියා කියලා කිව්වට මේ වෙනකොට මේක පස්සට අදින්න මේ අසභ්‍යකරණයෙන් පටන් අරගෙන වලත්තකරණය වෙනකම්ම ඇදගෙන යන්න හදපු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මතින් ගොඩ යන්න උත්සාහ කරපු අපතයෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තුවෙන් පිට මෙලෝ හතරක් නැතුව දැන් යන්නේ නමක් නැති වෙලා ඉන්න ඒ සියලු දෙනාවම උත්කර්ෂයට නංවමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරක් පස්සට දැම්ම 2027 වසර දක්වා කල් අරගෙන තියෙනවා. ඉතින් ඒ කල් අරගැනීමත් එක්ක දැන් වෙනකොට විශේෂයෙන්ම මේ කල් ඇදගන්න මේක අකුලවන්න මේ ජනතා මේ දරුවන්ගේ ඔළුව පාදනයක නවත්ත ගන්න දිවිහිමියෙන් කැප කරපු වැඩ කරපු අන්න ඒ පුද්ගලයාට දැන් චුට්ටක් දැනිලා තියෙනවා. මොකද දැන් ඒ පිටම මේ වෙනකොට මුළු රට පුරාම උද්ඝෝෂණ පුංචි විදිහට පැවැත්වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරපියව් කියලා. අකුලගනියව් කියලා සෙට් එකක් කිව්වා. ඊටාම කුඩා පිරිසක් සහ ඒ කියන්නේ යන්නේ නමක් නැති සෙට් එකක් ඇවිල්ලා මේක අකුලගනින් කියනකොට ඇකුළුණා. ඒ අකුල ගත්තට පස්සේ දැන් මේක ආයිත් ඕනි කියලා තවත් පිරිසක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ කතා කරනවා, උද්ඝෝෂණ කරනවා, විපක්ෂ නායකයා හම්බ වෙනවා. දැන් මේක මේ විපක්ෂ නායකයාත් ඇවිල්ලා කියනවා විපක්ෂ ናයකයා කියනවා දැන් ඒ දිවවල් කොහොම නමා ගන්නවද දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී ගිරී යටින් කෑ ගහලා අධ්‍යාපන අසභ්‍යකරණය මේක අරක මේක කියලා මේව පොත් බලනකොට සජිත් නම් කියවන්න ඇති. අනිත් උන් සෙට් එකම කියවලා තිබෙන අර චිත්‍රාල් කියන එක චිත්‍රාල් කියන ගොබිලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියන යකෝ මේක අහද්දි නිකමට හරි බැලුවා කියලා කියපන්කෝ. මන්නම් බැලුවේ නෑ මම මේ සමාජ මාධ්‍යයේ තියෙන එකක් තමයි කිව්වේ කියනවා. මේ සමාජ මාධ්‍ය වල තියෙන කෑලි එකක් දෙකක් අහුලගෙන තමයි මුන් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලත් ඔය ආප්ප බාස්ලයි ගල් බාස්ලයි ගල් වඩුවන්ගේ පුත්තුයි ඔක්කොම එතනට ගිහිල්ලා කතා කරේ මේක නැති වෙන්න කොහේද යන පුත්තු
ටික එකතු වෙලා එහෙම කියලා දැන් මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරි වෙනකොට කියනවා අපි නම් කිව්වේ නෑ එහෙම අපි මේකට විරුද්ධ නෑ අපි මේකට එක පයින් කැමති අපි නම් කියන්නේ කොටින්ම කියනවා නම් අපි කියන්නේ මේක මීටත් වැඩි කලින් කරන්න ඉක්මනින් කරන්න වේගෙන් කරන්න කියලාලු කිව්වේ අන්න ඒ වගේ වේගෙන් කරන්න කියලා කිව්වනේ අර වතු කම්කරුවන්ට 200 දෙන්න තීරණය කරපු අවස්ථාවේ වතු කම්කරුවන්ට උන්ගේ දෛනික වැටුපට ආණ්ඩුව හරහා රුපියල් 200කුයි ඊට පස්සේ ඒ වතු සමාගම් හරහා 200කුයි දීලා රුපියල් 400ක් දීලා ඔවුන්ගේ වැටුම මං හිතන්නේ රුපියල් 1700කටද කොහෙද ගේන්න කටයුතු කරපු වෙලේ sorry අර ගම්පහ දිස්ත්‍රික්කයේ ටියුෂන් ගුරා ගම්පහ දිස්ත්‍රික්කයේ ටියුෂන් ගුරා උදේ පාන්දරම පහුවෙදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබ්බ ගින්නක් ආයි සජිත්ගේ සරම නෙමෙයි ගලවන්න තියෙන ඔක්කොම ගැලෙව්වා ඔක්කොම ටික ගැලෙව්වා ඉතින් එහෙම ගලවලා ඒකෙන් ගොඩේ ගන්න බැරි විච්ච මේ සෙට් එක ඊට පස්සේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරලා කාන්තාවකට කරන්න පුළුවන් උපරිම පරිභව කරලා ඒක පජාත කරලා දැන් මිනිස්සු ඒකට විරුද්ධ වෙනකොට උන්ට විරුද්ධ වෙනකොට උන් කියනවා නෑ මේවා කරන්න ඕනි අපිටත් ඉස්සෙල්ලා කරන්න ඕනි කියලා. අපි දැක්කා අර හර්ෂද සිල්වා තමයි පාර්ලිමේන්තුවේදී කිව්වේ විපක්ෂය වෙනුවෙන් මේවා අපි කරන්න ඕනි. මේවා හංගලා හරියන්නේ නෑ. මේවා දැනටත් පරක්කුයි කියලා කිව්වට පස්සේ දැන් ඔක්කොම කියනවා හර්ෂත් අපේ තමයි, අජිතුත් අපේ තමයි, සජිතුත් අපේ තමයි, අරුත් අපේ තමයි, මූත් අපේ තමයි. අපි ඔක්කොම කියන්නේ මේවා කරන්න ඕනි කියලා. බනානත් අපේ තමයි. මේ ඔක්කොම කියන්නේ මේවා කරන්න ඕනි කියලා. දැන් මේගොල්ලන්ට යන එනමක් නෑ. අර දිව ඒ පැත්තට නමන්න උත්සාහ කරනවා. දිව ඒ පැත්තට නවා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙනකොට මේවත් එක්ක තමයි මේ විශේෂයෙන්ම මේ නීතිපතිගේ අවුල ලේසියෙන් විසඳන එක නෙමෙයි සහ ආණ්ඩුව පාර්ශවයෙන්ුත් මේ අධිකරණ නානායක්කාරගෙන් මිස්ටර් අධිකරණ නානායක්කාරට පුදුමාකාර විදිහේ සෙනෙහසක් සහ පුදුමාකාරයේ ඇල්මක් මතුවෙලා තියෙනවා මේ නීතිපතිවරයා කෙරෙහි. මේ කතා කරන දන්න හැම එක්කෙනාම කියද්දි දැන් වෙනකොට මේ ආණ්ඩුව ගේන්න කතා කරපු බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියන්න පටන් අරගෙනක් තියෙනවා අපිට සමා වෙන්න. අපිට මේ පාරත් වැරදුනා වගේ එකක්. ඉතින් ඒ වැරදීම් එහෙම මිනිස්සුන්ට හිතෙන්න මූලික හේතුව තමයි මේ ආණ්ඩුකරණයේ යෙදිලා ඉන්න මේ සමහර ළමා ගණයේ ඇමතිවරු සහ ඒ අපි කොච්චර කිව්වත් අර බැඳීම් ලබැඳියාවන් අතර ඒ ගැටුම්වල ඉන්න පිරිස් ඒ ආයතනවල එකට වැඩ කරලා ඒ තැන්වලදී කනබොන තැන්වලදී එකට කාලා බීලා ආතල් ගන්න ඕනි තැන්වලදී ආතල් අරගෙන රාජකාරී කරන්න ඕනි තැන්වලදී රාජකාරී කරලා ඊට පස්සේ ඔවුන්ව පරයා ඒ තියෙන ඉහළ ස්ථාන වලට ආවට පස්සේ ජනතාව මේක ඉහළ ස්ථාන කියලා කියන්නේ ජනතාවගේ ඡන්දෙන් ජනතාවගේ කැමැත්තෙන් මේගොල්ලෝ ගිහිල්ලා මේගොල්ලෝ ඒ පුද්ගලයෝ රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව ජනතාව කලකිරිලා තියෙනවා. මොකද ජනතාව මේ ආණ්ඩුව පත් කරගද්දී එකෙක්වත් කිව්වේ නෑ හාල් මිල අඩු කරන්න කියලා. ලයිට් බිල අඩු කරපල්ලා කියලා. වතුර බිල අඩු කරපල්ලා. කෑම බිල අඩු කරපල්ලා කියලා කවුරුත් කිව්වේ නෑ. ඔක්කොම කිව්වේ මේ තක්කඩි හොරු ටික අල්ලපන් කියලා. මේ තක්කඩි හොරු ටික අල්ලන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්නැලිගොඩගේ සිද්ධිය, ලසන්තගේ සිද්ධිය, සිරසට ගහපුවා, සියතට ගහපුවා සහ මේ රටේ මේ මුදල් මංකොල්ල කාපුවා. දැන් ඔය කෑ ගහනවනේ උගන්ඩාවේ තියෙන සල්ලි ගේන්න කියලා. අපි ඕනි නම් උගන්ඩාවේ මිනිස්සුත් එක්ක නැත්තම් උගන්ඩාවේ අපිත් එක්ක ඉන්න සහෝදරයත් එක්ක අපි කතා කරලා පෙන්නන්නම් උගන්ඩාව කියන්නේ මොකක්ද කියලා. උගන්ඩාව කියන්නේත් ඔය රාජපක්ෂකරණය වෙච්ච රටක්. රාජපක්ෂල ලංකාවට කරේ මොකක්ද? ඒ හා සමාන විනාශයක් ඒ රටට කරන පාලකයෝ පිරිසක් තමයි ඒ රටෙත් ඉන්නේ. මේ අපිත් එක්ක වැඩ කරන උන් පවා උන්ට කිසිදු අදහසක් නැහැ ආයි ඒ රටට යන්නවත්. ඒ තරම් අපි මේවා ගැන කතා කරනකොට කියනවා කරප්ෂන් නම්බර් 1
අපි දන්න අයට අපි කිව්වහම මෙන්න මේ වගේ උන් ටිකක් අපේ රටේ සල්ලි ගිනිහින් දාලා තියෙනවා කිව්වහම ඒ ළමයි අපිට කියන්නේ ඒ අපේ මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල උන් ගෙනහල්ලා ඒවැ හංගලා තියෙනවා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඕනි නම් ගෙනහල්ලා කතා කරන්නම් අපි. හැබැයි අපිට නම් වශයෙන් මේ මුංගේ මෙච්චර තියෙනවා කියලා ඒ දරුවන්ටත් අපිත් එහෙම කියන්න තරම් හැකියාවක් නැහැ. ඒ කියන්නේ දුප්පත් කමින් මුන් වගේම මේ කියන්නේ මුන් වගේම රට ගසා කනකොට ඒගේ ඒවැ පීඩනයට ලක් වෙච්ච අය අපි හා සමානව. අපි හා සමානව පීඩනයට ලක් වෙච්ච අය. පිලිපීනේ දැන් තියෙන තත්ත්වය ගත්තත් ඒ මිනිස්සුත් පිලිපීනේ වෙසන බොහෝ මිනිස්සු මේ රාජපක්ෂකරණය හා සමානම සෙට් එකකට ආයි බලය ගිහිල්ලා තියෙනවා. දන්නවනේ? මාකෝස්ගේ ජූනියර් මාකෝස් තමයි දැන් ජනාධිපති. ඒ මොනවද වෙන්නේ කියලා මේ අපිත් එක්ක වැඩ කරන ඒ දරුවෝ පවා සමහර වෙලාවට කම්පා වෙනවා. corruption sir corruption too much corruption. ඒ අයට ඒ තැන්වල නිසි ආරක්ෂාව තමන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන්න තමන්ගේ ධනය ආරක්ෂා කරලා දෙන්න ඒ රටවල් ඒ දූෂිත භාවයෙන්ම ඉන්න ඔය දූෂිත සෙට් එක එකතු වෙලා ඒ සියල්ලක් වහගෙන තිනවා. හැබැයි ඔයවත් දවසක එළි වෙනවා. ඉතින් ඒ දවස වෙනකොට සමහර විට බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන தත්ත්වය. ඉතින් අපි කතා කරගෙන ආවේ දැන් මේ නීතිපති සම්බන්ධයෙන් ඕනවටත් වැඩිය කරුණු කාරණා එළියට එමින් තියෙනවා. අපි දැක්කා අපේ හිතවත් නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා විශේෂ වැඩසටහනක් කරලා දාලා තියෙනවා කවුද මේ නීතිපති කියන්නේ කියලා. සහ මේ ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරගන්න අපි මොනවද කරන්න ඕනි කියන එකත් අපි හැමෝම හොඳාකාරවම දන්න දේ. හැබැයි මේ අධිකරණ නානායක්කාරලට මේවා නොතේරීම පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඇත්තටම ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති සිරන්ති රාජපක්ෂව මූල්‍ය අපරාධ කොට්ටාශයට කැඳවලා තියෙනවා. අද 25 වෙනිදානේ. තව දවස් 3ක් යනකොට රනිල්ගේ නඩුව එන්න තියෙනවා. අපි ඒ නඩුවලදී ඊට පස්සේ කස්සපගේ නඩුවේදී මෙතනින් ඉස්සරහට එන්න තියෙන නඩුවලදී අපි බලමු කොහොමද මේ නීතිපතිගේ කෙරුවාව කියලා. අපි බලමු මේ නීතිපතිගේ කොහොමද හැසිරීම කියලා. අපි බලමු මේ නීතිපති සර්ව සාධාරණයිද කියලා. අපි බලමු මේ නීතිපති ප්‍රමුඛ මේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයිද කියලා. අපි බලමු තව දවස් කීපයයි. මෙතනින් ඉස්සරහට දැන් නලින්ද ජයතිස්ස සහෝදරයාත් ඇවිල්ලා කියනවා හොරු ආණ්ඩු කරා. හොරකම් කරලා ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ආයි ඇවිල්ලා ආණ්ඩු කරා. එතකොට ඒගොල්ලෝ මේ සාක්ෂි තියලා යයිද? ඔව් ඒක අපි දන්නවා. ඒවා කඩිනම් කරලා ක්‍රියා කරන්න තමයි ඕගොල්ලෝ ගෙනාවේ කියලා තමයි මිනිස්සු කියන්නේ දැන්. 159ක් තියාගෙන කොස් කොටනවාද කියලා තමයි අහන්නේ මිනිස්සු. ඉතින් අපි තව දුරටත් මේව විශ්වාස කරගෙන ඉන්නවා. මොකද මේ රටේ මිනිස්සු ගැන එහෙම ලේසියෙන් විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අර අශෝක මේ කවුද අනුෂ පැල්පිටලා අද හිරබත් කනවා කියන්නේ රක්ෂිත බන්ධනාගාරගත කර රුපියල් කෝටි 4කද කොහෙද අයථා ඉපයීමක් සම්බන්ධයෙන් ඊට පස්සේ චාමරට මේ වෙනකොට අධිචෝදනා බාර දීලා තියෙනවා. එතකොට ශිරන්ති අපි කිව්වා වගේ මේ උපන්දිනේ දවසේම මූල්‍ය අපරාධ කොට්ටාශයෙන් කැඳවීම ලැබලා තියෙනවා. වෙනදනම් කරේ මූල්‍ය අපරාධ කොට්ටාශයේ ඒගොල්ලෝ ඉන්න තැනට ගියපු එක. නැත්තම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ කියන තැනට ගියපු එක. ගිහිල්ලා කාලා බීලා ප්ලේන් ටිකක් ගහලා සැප දුක අහලා එතකොට ඔය 2.2.2.2.2.8 v 1.1.1.1.1.1.1 v වගේ ඒ account number හදපු ඒ account number තියාගෙන හිටපු උන්දලා ඊට පස්සේ වෛද්‍යවරු බවටත් පත් වෙලා තිබුණා. ව්‍යාජ වෛද්‍යවරු විදිහට
රටටම ආදර්ශ දීපු අය අර ළමයින්ට මේ වේදනාව තිය බල බල. එහෙම රටක් නෙමේ. එහෙම රටක් ඉතින් දැන් යම්කිසි ආකාරයකට මිනිස්සුන්ව සනසන්න නම් වැඩ ටික ඉතින් ඉක්මනින් වෙන්න වෙනවා. ඉතින් ලාල් කිව්වා වගේ අපිට ගැහුවොත් අපි ගහනවා කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. වැඩ කරන්න නැති උන් එලෝලා දාලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු ওই තැන් වලට අරගන්න එක. ওই තැන් වලට අරගන්න එක. ඉතින් දැන් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙත් වැඩ තහනම් කරලා තියෙන්නේ. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවල රාජකාරී මට්ටමින් කටයුතු කරන රාජ්‍ය සේවකයෙක් වන දෙවනියා පාර්ලිමේන්තුවේ දෙවනියානේ මේ කාර්ය මණ්ඩලේ. ඒ අකාත් ගෝඨලගාව ඉඳලා ආවා කිව්වට පස්සේ ආයි ඉතින් අහන්න දෙයක් නැහැ. ගිය තැනක් නූලක් මේ කියන්නේ නූල් පොටක් ඇතිල්ලිලා තිබුණත් අනිවාර්යයෙන්ම අවසානයේදී ඕක තමයි පට බැඳෙන කේස් එක. නූල් පොටක් පටලැවිලා තිබුණත් ඕක තමයි අවසානයේදී එන රිසල්ට් එක. හිටියානම් ඉවරයි. ගැවුණනම් ඉවරයි. ළඟට ගියොත් ඉවරයි. ආයි ඇහැක් නෑම තමයි එළියට එනකොට එන්නේ සුද්ධ කරලා කරන්න ඕන ඔක්කොම ටික කරලා. ඒවැ ප්‍රතිඵල ඊට පස්සේ කාලෙකදී විඳිනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඒත් එක්කම මේ රටේ අවි නොගත්ත ත්‍රස්ත කල්ලිය අවි නොදරන ත්‍රස්ත කල්ලිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GUMO එක හැමෝම දන්න GUMO එකේ මේ ගූ දොස්තරලා තවදුරටත් මේ රටේ මිනිස්සු අපහසුතාවයට පත් කරනවා. අපි ඒ අම්මා තාත්තගෙන් කියන්නේ ගෙදර මැරිලා ගියත් මුන් වැඩ කරන්නේ නැහැ කිව්වොත් එන්න එපා. එහෙම හිතක් පපුවක් තියෙන සහකම්පනයක් තියෙන උන් ටික නෙමෙයි ඔය. උන් ඉන්න උන් නෙමෙයි. පාදඩ දෙනියලා ඒ කාලේ මොනවද කරේ? චමල් සංජීවල දැන් වෙනකොට මොනවද කරන්න කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනි. පාදඩ දෙනියලා ගෝඨාබේලා වගේ උන් කෑවා නැති කරා තක සෙට්ටුණා. දැන් සජිත් වගේ මීහරකෙක් වගේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රමුඛ පිරිසක් එකතු වෙලා දැන් මේ ආණ්ඩුවට දන්නන්න හදන්නේ. අපි නම් කියන්නේ කැමති අයට වැඩ කරන්න පුළුවන් නැති අයට යන්න පුළුවන් කියලා පයින් ගහලා එලෝලා දාන්න අර සිංගප්පූරුවේ කරා වගේ ලී කුවන් යූ කරා වගේ අර වර්ජනය පටන් ගන්න ගියපු වෙලේ කරන්න දෙයක් නැහැ. කීප දෙනෙක් මැරෙයි. ඉවස ගන්න බැරි කීප දෙනෙක් මැරෙයි. පුළුවන් තරමක් අහල පහල රටවල් වලින් හරි ගෙන්නගෙන ඒ කටයුත්ත කරලා මුන්ට පයින් ගහලා එලවන්න තියෙන්නේ. මේ රට මෙච්චර අගාධයට වැටිලා අමාරුවෙන් ඔළුව උස්ස ගන්න හදනකොට මේ දිත්ව සුලිකුණාටුවෙන් රටේ දල ජාතික නිෂ්පාදනයෙන් හරි කාලකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙද්දි මුන්ගේ අරව මේවා ඉල්ලනවා මිනිස්සු අපේට තියාගෙන. ඒකයි අපි හැම වෙලේම කියන්නේ අවි නොදරන ත්‍රස්ත කල්ලියක්. අම්මේ තාත්තේ මේ ගමේ ගොඩේ අහල පහල මුන් ඉන්නවා නම් සලකන්න. හොඳින් සලකන්න ඒගොල්ලන්ට. ඒක තමයි කරන්න තියෙන්නේ. සත පහකට වතුර වීදුරුවක්වත් දෙන්න හොඳ නැති જાතියක් ඔය. වතුර වීදුරුවක්වත් දෙන්න හොඳ නැති જાතියක් තමයි ඔය ඒ වචනේ පැන්නට සමාවෙන්න ඒ වචනේ කියනවට වැඩිය හොඳයි. නැවත වතාවක් කියන්නේ අවි නොදරන තක්කඩි දේශපාලන ත්‍රස්ත කල්ලියක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා කියන්නේ. රජයේ GUMO එක නැත්තම් මේ ගූ වෛද්‍යවරු නමින් ඉන්න ජනතාවගෙන් හිඟා කාපු සල්ලි වලින් හිඟා කාලා බදු ගෙවපු සල්ලි වලින් ජීවත් වෙන මේ තක්කඩි කාලකන්නි අවි නොදරන ත්‍රස්තවාදී කල්ලියට අපි පාඩමක් උගන්වමු. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසත් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. සුබ දවසක් සියලු දෙනාටම. ජය වේවා.